අද ඉන්නේ ලංකාවේ තියෙන හෝන්ටඩ්ම ෆොරස්ට් එකේ. මේක කළු ගැලේ. අපේ කැම්ප් එකේ වගේ කවුරුහරි නිකන් බෝතලේ මිරිකලා වගේ බම් මේ මේ කැලේ අපි ආව මචං පාර්ට් 1 එක කරා. පාර්ට් 2 එකට මම කිව්වා ලයික්ස් 5000ක් ආවොත් මේ කැලේට මම රෑ වෙලා එනවා කියලා. හරිද? රෑ ටයිම් එකේ. එතකොට පළවෙනි දේ තමයි අපිට හම්බුණා මචං මෙතන ඉඳලා ඒ කියන්නේ අපි චුට්ටක් තව ඉස්සරහට ගියාන් පස්සේ තියෙන රතු පාට නූලක්. හරිද? ඒ නූල එක පැත්තක් යනවා මචං එන්ඩ් එක තමයි එන්ඩ් එක තියෙන එක පැත්තක ගහක තොණ්ඩුවක් දාලා මැරිලා එලිලා මැරිච්ච තැනකට වගේ එක එන්ඩක් යනවා. සහ එතන පොඩි රේඩියෝ එකක් තියෙනවා මචං කොටයක් උඩ තියලා. හරිද? ඊට පස්සේ අනිත් එන්ඩ් එක නම් මචං කොහේ යනවද දන්නේ නැහැ. ඒක මේ කුකිරි ගහකින් හරි කොහෙන් නවතිනවා. හැබැයි ගොඩක් කට්ටිය කියලා තිබ්බා ඔඩියන්ස් එක මේක දැම්මට පස්සේ ඔඩියන්ස් එක කියලා තිබ්බා මේකෙන් ඒ කියන්නේ ලයින් එකෙන් ඇතුළ තමයි හෝන්ටඩ් කියලා. හරිද? මේබි මේක ලයින් එකෙන් ඇතුළ හෝන්ටඩ් කියලා ඇක්ටිව් කියලා. මේබි මේක සේෆ් ලයින් එකක් ඇතුළට. හරිද? ඊට පස්සේ මේකේ සමහර හුඹහවල් වල මචං තියෙනවා මේකේ මේ පළවෙනි දේ මේකට මචං මේකේ හාමුදුරුවෙක් ඉඳලා තියෙනවා කියනවා. ඒ කළු සිවුරක් ඇඳගත්ත හාමුදුරුවෙක්. හරිද? කළු කැලේ. එයා මිනිස්සුන්ගේ බ්‍රේන් වොෂ් කරනවා සුයිසයිඩ් කරන තැනටම. එතකොට මේක ඉස්සෙල්ලා මිනිස්සු කැම්පින් ආපු සයිට් එකක්. හරිද? කැම්පින් ඇවිල්ලා කෙල්ලගොල්ලෝ ඉඳලා තියෙනවා. හරිද? හැබැයි පහු කාලේ නව මේ හාමුදුරුවෝ ඔලු වෙනස් කරලා කෙල්ල කොල්ලොන්ව සුයිසයිඩ් කරන තැනටම අදන් ගිහලා තියෙනවා. හරිද? ඒ කට්ටියගේ රිමේනින්ග්ස් අදටත් තියෙනවා. හරිද? ඔයයි රිමේනින්ග් එකකට EMF මීටර් එක ඇල්ලුවොත් ඒක ස්පයික් වෙනවා. සිරාට EMF මීටර් එක පොඩියත් එක යනවා. yes. මොකද මේක දැන් මගේ ෆේවරිට් එක වෙලා තියෙන්නේ. EMF මීටර් එක පොඩියත් එක යනවා. ප්ලස් මගේ ගෝල් එක වෙන්නේ මේක ඇතුළේ තියෙනවා කැම්පින් ටෙන්ට් එකක්. කැම්පින් ටෙන්ට් එක හොයාගන්න. හරිද? ඔයාලට සචියවනේ දෙනවා කිව්වා. ඔව් සචියව දෙනවා. සචියව දෙනවා. සෝ අද අපි ස්ප්ලිට් වෙනවා ටීම්ස් දෙකකට. මේ ෆස්ට් ටයිම් තමයි මම මේ තනියම ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න යන්නේ. මම පට්ට බය ඩයල්ලක්. ඒ හින්දා මම දන්නේ නැහැ මොන වගේ දේවල් මුණ දෙන්න වේද කියලා. ඒක නිසා අද හැමදේටම කියලා මම දාගත්තා අද ඇප් එකක්. හරිද? මායි සත්‍යයි මචං අද වෝකි ටෝකි එකකින් කනෙක්ට් කරනවා. ඇප් එක පෙන්වන්න ඕනේ නේද? සෝ මෙන්න මෙහෙමයි කනෙක්ට් වෙන්නේ. සත්‍ය ෆෝන් එකේ නැත්තම් උඹලා මේවටත් බොරු කියනවා මට මේ එපා වෙලා තියෙන දැන් මේ උඹලා හැම උත්තරම් බොරු කියලා. මේ අනිත් එක තමයි මේ මම මේකේ කුණුහරුප කොට අවුලන්නේ නැහැ නේ. ප්‍රශ්නක් තියෙන. හරි. ඕකේ. මේ මම මේ සුද්ධ සිංහලෙන් කියන්නේ. හරිද? ටොපි මේක එඩිට් කරන විදියයි අරහෙම කරමු මෙහෙම කරමු කියලා හුත්තවල් කියන ලෑස්ති වෙන්න එපා. හරිද? බෑග්ග්‍රවුන්ඩ් මියුසික් දාන්න උඹලට ආතල් එකක් දෙන්න. හරිද? ඊට පස්සේ මෙතන ඉන්න උන්ගේ අර වීඩියෝ එක පටන් ගන්න කලින්ම කියන්නේ ඒකයි. අරුගේ මේ අර ෂොට් එක ගත්තේ නැහැ මේ ෂොට් එක ගත්තේ නැහැ කියලා කැමරාමන්ලට බයින්නේ එහෙම එපා. මොකද අපි ඔක්කොම මිනිස්සු අපි හතර දෙනාම මේ හිට් තියෙන මිනිස්සු මෙතන ලයිව් මේ සීන් එකේ ඉන්න උන් තමයි මේක කොච්චර අවුල්ද කියලා දන්නේ. හරිද? මේ මොකද අර කලින් අපේ වීඩියෝ එකක් තිබ්බා ඔයාගේ මේ ෆගෑන්ඩෝගේ වීඩියෝ එකක් තිබිලා තියෙනවා. මෙතන මේ වීඩියෝස් ලෝ ක්වොලිටි එකට ප්‍රශ්නයක්. හරිද? අපි මෙතන දැන් S2කට දැක්කහම මට ෆීල් වෙන සීන් එක තමයි අඩි දෙකකට වඩා ඉස්සරහා කළුවර පේන්නේ. තනිකර වෙන මුකුත් පේන්නේ නැහැ ඕයි. මේ දැන් මෙතන ෆ්ලෑෂස් 4ක් යනවා. මේක එකයි සචින්ලගේ එකයි පැතුම්ලගේ එකයි මේකයි මේ හතරටම පේන්නේ තපේ වටේ තියෙන අඩි දෙකක වගේ සර්කල් එක. ඒ හින්දා ගෙදර ඉඳන් ඇඳේ ඉඳන් බලන මේ ඔයාලට මේකේ තියෙන රිස්ක් එක තේරෙන්නේ නැහැ. හරිද? ප්ලීස් ඒක නිසා අපි දෙන්නට ආදරේ අපේ වීඩියෝස් බලන්න කැමති අලුත් දේවල් හොයාගන්න කැමති කට්ටිය විතරක් මේක බලන්න නේද? අපිට බයින්න ඔය කියන්නේ හැම හුත්තම සැක කරනුම් බලන්න. බැක් කියලා ඒක මේ සාක්කු දානවා. ඔය ටෝච් එකට තියන සුදු මාස්ටර් බෑග් එක නම් කේස්ද?
ය මනික මට අනිත් ටෝච් එක දිය ඒ ටෝච් එක ඩෙඩ් බ්‍රෝ ටෝච් එක යනවා මේ උතන කොකාකෝලා බෝතල එක මේක පාප මේ ටෝච් එක යනවා අඩෝ ටෝච් එක උස්සනවා බැටරි නෑ ඉවරයි අපි ඉන්වෙස්ටිගේෂන් පටන් ගත්තා අතෝ මේක තතින් තියෙන තියෙනවා සීරෝ ඔෆ් වෙනවා අපේ බැටිලෝ සිරාට සිරහට ඉන්න ඩෙඩ් මගේ ඩෙඩ් ඒ බෑගේ ළඟින් තියහන් කොහොමද යකෝ මේ දෙකෙන් බැටරි තිබ්බනේ ඒක තමයි කේස් අපි ලයිව් එක කරද්දි බැටරි හොඳට තිබ්බනේ බං එක පාට ඉන්ට්‍රෝ එකම දෙවෙනි පාර ගන්න දුන්නේ නැත්තේ ඉන්ට්‍රෝ එක දෙපාරක් ඩිස්ටර්බ් කරා මේ මන්නේ කාගේ ළඟද මම ගත්තා හරි සාක්කුවේ දාගෙන වීඩියෝ එකේ නතරින්න සාක්කුවේ දාගෙන මේ හරි දැන් මම පෙන්නන්න ගියේ මේ වෝකී එක මේ ඇරලා දෙන්න හරි හරි මෙන්න මේක තමයි ළමයි අපි යූස් කරන වෝකී එක හරිද උඹලා අපි බොරු කිව්වොත් මේවට නම් ගහන උඹලට ඈ හැම හුත්තෙම සැක කරන්න නා හුත්ත මෙන්න මෙහෙම හුත්තෝ පකයෝ හරිම සරලයි මචං this is business technology හරිනේ ඉතින් අපි අද ටීම්ස් දෙක ස්ප්ලිට් වුණාට අපි මේ වගේ කතා කරන්න තමයි යන්නේ මේ ටෝච් එක පුරාන් තරම් අඩුවෙන් භාවිත කරන සහෝ මේ මාරාවුල අපි මේ ටෝච් මාදික මේ ඒරියා එක බලන්න මේ ළඟ විතරයි පේන්නේ අපි ඔක්කොම ළඟ කරා මම EMF එක යනට සාක්ෂිය දාගන්නේ වැඩක් නැහැ කන්න කාලා කිසිම දෙයක් නැහැ අපි තනික සෝන් එක පොඩි සෝන් එක අපිට පේන්නේ ඔක්කොම හැමදේම නෑ හපන් මොන හුට්ටි පුතේ කවද කලුවර වැඩි good luck bro good luck එහෙනම් GG's අපි යනවා දැන් මෙතනින් දෙපැත්තට බෙදෙනවා alright සචින් යනවා එතනින් සචින් පරිස්සමෙන් සුදා ආයි හම්බෙමු ජීවිතුන් අතර හිටියොත් පුළුවන් තරම් කනෙක්ෂන් එක තියාගන්න බලන්න ඕකේ කතේ තියන් ඉන්න දරුවෝ හැම වෙලේම ඕකේ කතේ තියන් ඉන්න සචිනි මා ඉස්සලම් මේකට ගන්න පරිස්සමෙන් ඉන්නවා සතියවර alright අපිට අයි පැත්තේ ෂොට් එක ගන්න පුළුවන් තරම් මේ ටෝච් එක අඩුවෙන් භාවිත කරන්න අයියේ සචින් ඇහෙනව නේද එලගිරි කොහමද දෙන්න රිප්ලයි එක හරි කොහමහරි මෙන්න මේක තමයි අපේ ෆර්ගෑන්ඩෝ කියපු රෙඩ් ලයින් එක මෙන්න මේ නූලක් ඇදලා තියෙනවා මචං සෑහෙන ප්‍රමාණයක් යනකම් එක කෑල්ලක් නිකන් අර මට එක කියන්න දෙන්න මට තේරෙන්නේ නිකන් අර කැලේ මැද්දේ මෙහෙම නිකන් රවුමක් වට කරලා එහෙම වගේ මේක ඇතුළේ ඇක්ටිව් කියනවා ෆර්ගෑන්ඩෝ වල ඉන්නවා අතන මේ ලයිට් එළිය වෙනවා පොඩ්ඩක් පෙන්නන්න ඒ පැත්තේ මෙන්න මේ හරිය ෆර්ගෑන්ඩෝ වල ඉන්නේ මෙන්න මේ හරියෙන් ඇතුළට ගියා ෆර්ගෑන්ඩෝ වල දැන් පේන්නේ බලමු නෑනේ මෙතනට ආවම ලයිට් එළිය අන්න ඔතනින් යන්නේ මේ හරි අපි මේක කෙලවරට ගිහින් බලමු ඈ කොයි ගනෝ මේකට මෙන්න මේක මේ ලයිව් එකේ අපි ඩිස්කවර් කරේ ළමයි මේ බලහංකො මේක ඒ කියන්නේ මේක පිහිපාරක් නෙමෙයි නේද එහෙම කියන්නද පිහිපාරක් කියන්න බෑනේ මේක මේ ඊට පස්සේ මේ උඩ තියෙන ගෙඩිකොඩ ඒ කියන්නේ මචං ලොවෙත් මේක ඇතුළට මිනිස්සෙක් ආවම මේ අනිවාර්යෙන් මේ මිනිස්සයා මේවා තියෙනවා පළතුරු වර්ග 10ක් විතර හම්බුණා. ඒතකොට මේ මිනිස්සයා මචං මේ පළතුරු කනවා බලන්නේ. හැබැයි මේක ඇතුළේ රූල් එකක් තියෙනවලු.
මේ කැලෙන් එළියට මෙහි තියෙන මොකුත් ගෙනියන්න බෑ කියලා. ඒකට මොකක්ද හේතුව කියලා නම් මන් දන්නේ. හැබැයි රූල් එකක් තියෙනවා. හරි ඉතින් කවුරුත් මේ කැලෙන් එළියට කිසිම දෙයක් ගෙනියන්නේ නැහැ. ෆගෑන්ඩුලනේ. සද්ද බද්ද අතන ඉන්න ෆගෑන්ඩුලා. මේ කෙලින් ඉන්නේ. බෑ කැරි දුරක ඉන්නේ. පේන්නේ නැහැ බං. කැරි දුරක ඉන්නේ. මේ මෙතන නේද මම වැටුනේ? එහා පැත්තේ බං. එහා පැත්තේ. මේ මෙහෙටත් තියෙනවා බං මේ රෙඩ් ලයින් එක. මේ බලන්නකො ළමයි. මේ රෙඩ් ලයින් එක මෙහෙට තියෙනවා. ඊවල මට මෙතන තියෙන නිකන් අපිව කවර් කරලා වගේ බං. තනියර අපි වටේ තියනවා වගේ. අපි ඒ කියන්නේ රෙඩ් ලයින් සෝන් එකට ඇවිල්ලා වගේ සීන් එක. ඈ? පොඩ්ඩයි ඉඳන්. පොඩ්ඩයි ඉඳන්. මෙතන ඇක්ටිව් වුණොත් කොහොමද? සචින් මොකද තාත්තේ? කැරිම ඩෙඩ් බං මේ ඉස්සෙල්ලා මම ලයිව් එකෙත් මේක පෙන්නනවා. මේක පට්ටම ඩෙඩ් බං. පට්ටම ඩෙඩ් මේක. වෙනදාට මෙහෙම නෙමෙයි මේක අතට ගත්තාම ස්පයික් කරන කැලි ස්පයික් එකක් දෙනවා නේ බං. අපි නිකන් කතා කරමුද බලන්න? ඈ? try කරලා බලමු. ඔන්න නෑ මේ හරියට ගියා නම් හරි. මේක එළියට වදිනවා. හරි. මේ කැලේ ප්‍රශ්නේ නෑ බං මාව ඩිට්ලා. මේ කැලේ මොකක් හරි ආත්මයක් තියෙනවා නම් මේ කැලේ අපිව පේන තව කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ ස්පිරිට් බොක්ස් එක අල්ලන්න. මේ කළු පාට බොක්ස් එක අල්ලන්න ඔයාලට පුළුවන්. ඔයාලට පුළුවන් අපිත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න මේ කළු පාට බොක්ස් එක අල්ලලා. මෙතන එළියක් තියලා තියෙනවා. ඔයාලට එළිය පේනවා. ඔයාලට පුළුවන් එළිය හරහා ඇවිල්ලා මේක අල්ලන්න. මේ සමනලී කතාව අහලා තියෙනව නේද? සපෝ සමනලී කියන්නේ ඒ ප්‍රගෑන්ඩෝ. ෆගෑන්ඩෝ මම මේ ස්පිරිට් බොක්ස් සෝරි මේ වචනත් EMF සෙෂන් එකක් කරා. හුත්තෝ සමනලෙක් ආව මෙතනට කවුරු හරි ඉන්නවා නම් එන්න කිව්වම සද්දයක් ආවා පිටිපස්සෙන් ඒකට කතා කරේ මචං. මට මං ආපින්ද තමයි වටේ ටෝච් එක ගමට කවුරු එන්න තේරෙනවා වගේ කියද්දි තමයි සමහරට ආවේ. මේක පාර බං පීක්කුනේ. සමනලේ ගැලගෙන මෙතන කවුරු හරි ඉන්නවා නම් කලින් එවපු සමනලයාම කලින් ආපු සමනලයාව මෙතනට මචං මම ඩොක්ටර් ඩූරිටල් නෙමෙයි සත්තු එක්ක කතා කරන්න. මේ වගේ වෙලාවක ඒ සමනලයා මායි මෙතනට ආවොත් නම් මචං this is fucking evidence ආවොත් මෙතන කවුරු හරි ඉන්නවා නම් අපි කියන දේ මොකක්ම හරි ආත්මයකට ඇහෙනවා නම් ඔයාට පුළුවන් මෙතනට එන්න මේ ස්පිරිට් බොක්ස් එක අල්ලන්න. මේක රතු වෙන්න අල්ලන්න. රතු වෙන්න what the hell bang? මේ බිම බං කියලා තියෙන්නේ. ටෝච් එකට කියන්න එපා. ටෝච් එකට බ්ලේම් වුණා කියන්න එපා. සම්පූර්ණ පික් එකක් කියන්නේ. හරිද? අපි මෙහෙට යන් අපේ ළඟ තියෙන මොන හරි කියලා කිව්වොත් එහෙම අපි මේ කැරි දුරක ඉන්නේ. අඩි 3-4ක් විතර දුරකින් ඉන්නේ මේ. අඩි 3-4ක විතර දුරකින් ඉන්නේ මේ. සතිය කතා කරනවා. සචින් මොන හරි කිව්වද? අර පෙන්න මං කියපු ගමන් ඒක ඩෙඩ් වුණා. ඒ දැක්ක? දෙදුනා කියන්නේ අපේ කන්ටැක්ට් ලකුසනවා වගේ. අරුන් අරින් කතා කරන අපිට ඇහෙන්නේ නැහැ. මේ ඔයගොල්ලෝ මොන හරි කිව්වද? මට මේ ඔයගොල්ලන්ගේ මැසේජස් එන්නේ නැහැ.
ඩිස්කනෙක්ට් නේ. හුත්තෝ මේ ඇහෙන්නේ නැති කේස් එකක් තියෙන්නේ. ඩිස්කනෙක්ට් බා. ඩිස්කනෙක්ට්. what the fuck අර අපිට අර මින්ක තියෙන කන්ටැක්ට් එක නැති වුණා. මේ උන් කෑ ගහනවා බා. මින් කෑ ගහනවද බං? ඒ උන් කෑ ගහනවා බා. දැන් ඇහෙනවා මේ ඔයගොල්ලෝ කෑ ගැහුවද? ඔයාල් සිග්නල් කේස් එකක් තියෙන අර ඔන්ටන සද්ද ඇහෙන්නේ අන්න ඒ වගේ සද්දයක් අපේ පැත්තෙන් ඇහුණා මචං. හරිද? ටෙරටික් මේ හපංකෝ කවුරු හරි කෑ ගහලා යන හුත්තෝ හෑග් ගාලා. තමයි මගේ මේ ජීවිතේ මෙච්චර කළුවර තැනකට ආවමද මන්ද බං? මගේ ෆස්ට් ටයිම් බං මේ වගේ කළුවක් මම දැකලා නෑ බං. මචං උඹලා පිළිගන්න මන් දන්නේ උඹලා පිළිගන්නවද නැද්ද කියලා. ප්‍රගෑන්ඩෝගේ වීඩියෝ වලත් මේකට සෑහෙන කමෙන්ට් තිබ්බා. හුත්තෝ මේ අත දික් කරන ගානට ඇරෙන්න වෙන කිසිම දෙයක් පේන්නේ නෑ බං. කිසිම දෙයක් පේන්නේ නෑ. මේ ටෝච් අර පැතුම්ගේ ටෝච් එකත් ඇදලා මගේ ටෝච් එකත් ඇදලා තමයි මේ ගානට හරි පේන්නේ. හරිද? නිකමට එහා පැත්ත වෙන්න පං කොයි ටෝච් එක අල්ලන්නද? මේ බලපං. මේ අඩියක් දෙකක් කැරෙන්න වෙන කිසිම දෙයක් පේන්නේ නෑ බං. කැරමා මාරුවේ මෙතන සම්පූර්ණ EMF එක ඩෙඩ් බං. කිව්වා විතරයි ආව බං. මේ අපි වෙනස් දෙයක් කරලා බලමුද? ඈ එක්සාම්පල් මොකද? එතනට වරෙන්. හරි. මේ පැත්තට වරෙන්. හරිද? මම මේ පැත්තට වරෙන් නේ EMF එකේ රීඩින් එක. අපි කතා කරමු. හරිද? අපි කතා කරමු. මම පේනවා නේද? ස්පාර්ක් එක වැඩි බං. හරි මෙහෙම කරමු. මෙතන කවුරු හරි ඉන්නවා නම් මේක අතාරින්න. මේක අතාරින්න කරුණා කරලා. අල්ලන්න අතාරින්න කිව්වම ස්පාර්ක් එක අඩුවා. මෙතන කවුරු හරි ඉන්නවා නම් මේක අල්ලන්නද? මේක අල්ලන්න අපිට වත් එක කතා කරන්නයි ඕනේ. අපිට වත් එක කතා කරන්නයි ඕනේ. මෙතන කවුරු හරි ඉන්නවා නම් මේක රතු පාට වෙන්න අල්ලන්න. ඔයාට පුළුවන් මේ තියෙන ලයිට් එළිය හරහා එන්න මෙතනට. මේ ලයිට් එළිය හරහා මෙතනට එන්න. ඇවිල්ලා මේක අල්ලන්න රතු පාට වෙන්න. ඔයා මෙතන ඉන්නවා කියන සිග්නල් එක අපිට දෙන්න. රතු පාට වෙන්න අල්ලන්න. මෙන්න මේ රතු පාට වෙන්න අල්ලන්න. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් ඇත්තටම මෙතන මොකක් හරි තියෙන. මේ සමනලේ ආයේ මගේ පස්සෙන් එනවා බා. මේක පුඩේ සීන් එක. මේ ඇත්තට කියන්නේ. ඇත්තට කියන්නේ. සීන් එක. සීන් එක පොඩි චෙක් එක. හොඳටම චෙක් එක. හොඳටම චෙක්. ඉස්සරහට ඔව්. ඒක කරමු. පොඩි ඉන්නවා. මේ පොඩ්ඩක් ඉඳලා. ළඟට වරි. පොඩි ඉන්න. ඔය. පොඩි ඉඳලා මම මේක කරන්න දියා. මට කරන්න දියා මේක. හරිද? මේක යන්න ඕනේ අපි මෙහෙන්. හරි මෙහෙදී. අරු මොකක් හරි මේ ජප කරනවද මන්ද බා? හරි. නේ? ඇත්තටම කියන්නේ හරියට ඔබ බය වෙන්න එපා. බය වෙන්න එපා. කිසි දෙයකට බය වෙන්න එපා. යා. හරිද? ළඟ ඉන්න. හරි. දැන් මෙහෙට යන්කෝ අපි. මම එළියට ගියාම කියන්න. හරිද? මම දැක්කා මේකදී අපි යන්කෝ. මේ උඹට මේක ෆ්ලෑෂ් එක තියෙනවා මට පිටස්ස ෆ්ලෑෂ් එක අල්ලපන්. ඒ දේ කරොත් අවුල්. ඒ දේ කරොත් අවුල්. හරි. මට ওই ෆ්ලෑෂ් එක දෙන්න වෙයි. ඔබ මගේ මේක ගන්න. ඔව්. විශ්වාස කරන්නේ යමන්කෝ. මෙතන නේද අපි කැපුවේ. මෙතන නේද හොයන්නලා ඇතුළට ගියේ. මේ මට අර කෝණ වෙනවා පුතේ. මගේ හිත පිටිපස්ස බලන්න එපා. මගේ හිත ගැසියා තියෙන්නේ හොඳට. ඔයා පිටිපස්ස බලන්න එපා. පිටිපස්ස බැලුවොත් අවුල් බා. බැලුවේ නෑ බා. දෙයියන් අපි දෙයියන්. මේ ළමයි අපි සොජෑන්ඩෝලා ගියපු රූට් එක ෆලෝ කරලා යන්නේ. මොකද මේ
පැතුම් පොඩ්ඩක් බය වෙලා ඉන්නේ පැතුම් හිත ගැස්සිලා. වගෑන්දෝ අපි ওই පැත්තට එන ගමන් ඉන්නේ මේ පැතුම් පොඩ්ඩක් බය වුණා බං. ඒක නිසා පොඩ්ඩක් ওই පැත්තට එන ගමන් ඉන්නේ මචං. මේ නූල බං කැරි දිගට තියෙනවා බං. උත්තෝ what the fuck? අපිට ගෑනු ළමයිගේ කතාවක් ඇහුණා මම කිව්වා කවුරු හරි අතරමං වෙලා ඉන්නනම් මාත් එක්ක එන්න යන්න කියලා. ඕක අඩෝ මේ උඹ කිව්වත් වගේ මෙන්න මේ අපි දැන් අර රතු ලයින් එක දිගේ උඹලා ආපු පැත්තට එක දිගට එන ගමන් ඉන්නේ. මේ හුඹහක් ළඟ බං කෙල්ලෙක්ගේ සෙරප්පු දෙයක් අහුණානේ. ඕවර්. මේ මටත් හිතාගන්න බැරුව ඉන්නේ මචං. ඔයා අනිත් එක ඔබන බීප් සද්දේ මචං මට මේ කැලේ ඇතුලෙන් එනවා බං. ඒ කියන්නේ අපි උඹ නැති පැති වලින් එනවා. ඕවර්. මේ අපි කලින් ගියපු තැන අපිව ට්‍රැප් වුණා වගේ තේරුණා. මං 3-4 පැත්තටම කැරගෙද්දි බං මට 4-5 පැත්තේම රතු පාට ලණුව පෙවුණානේ බං. ඕවර්. මේ පැතුම් මෙතනට වගෑන්ඩෝ කිව්වේ අපි මේ කියන එක උඹට ඇහෙනවද? මේ කියන්නේ මේක ඇහෙනවනම් ඔව් කියලා මේ දියන් මචං ඕවර්. ඇහෙනවා මචං ඇහෙනවා ඕවර්. පොඩිය උඹ කියන්නේ දැන් ටීකර කාලනොත් මේ කැලේ පැත්තෙන් අර බීප් ශබ්ද ආවෝයි. ඔය වෝකී එකේ පැතුම් පිටිපස්ස බලන්න එපා. පිටිපස්ස බලන්නේ නෑම. පිටිපස්ස බලන්න එපා. මට පේනවා උඹ බලන්න. පිටිපස්ස බලන්න එපා. බල බය වෙන්න එපා. හරි. මේ අනේ ලයිට් එකක් දිලිසෙනවා ඔය පිටිපස්සේ. ඔය පිටිපස්සේ ලයිට් එකක් වදිනවා. මේ ෆගෑන්ඩෝලා මෙහෙ ෆගෑන්ඩෝලා නැහැනේ. මචං කවුරු හරි ඉන්නවද? කවුරු හරි ඉන්නවද? බ්‍රෝ කවුරු හරි ඉන්නවද? ඔයාලා ඉන්න පැත්තෙන් නෙමෙයි ඔයාලා ඉන්න තැන ඉඳන් මං ඉන්න තැන ඒ කියන්නේ ඔයාලා ඉන්න තැන ඉඳන් මං කෙලින් බැලුවාම ඔයාලා ඉන්න තැන පේන්නේ. මං ඉන්න තැන ඉඳන් වම් පැත්තේ සද්දයක් ආවෝ. මේ කැරි වැඩේ මගේ වටේම රතු පාට මේක තියෙනවනේ බං. කලින් මෙච්චර ළඟ රතු පාට එකක් තිබ්බේ නෑ බං. මේ පැතුම් පොඩි ඕක පයින් එපා උතරින් පයින් එපා ඕක. ඔයා ඔතන ඇති මිනිස්සු කෙල්ලෙක් විතරක් ඇති අන්න දැන් ඇවිල්ලා මේ සෙෂන් එක කරන්න. ඈ කොයි හරිද බං මිනිස්සෙක් කෙල්ලෙක් විතරක් තියෙන්නේ. ඔතන එහාට පයින් එපා. එහාට පයින් එපාලු. පැතුම් ඔයා පිටිපස්ස බලන එක හරියන්නේ නෑ දැන්. ඇති. ඔයා කෙලින් බලන්න. ඈ තටු ගන්න සද්දේ. මට උකනවා. මම හිතන්නේ ඒක නම් කැමරාවට අහුණා. මොකද? යම අර ඊයේ කැමරාවට අහුණා කොල්ල. මම දැක්ක කැමරාව. වෙන්නේ මේ අනිත් පැත්තේ. මේ කොබන් මේ මොල්ෂේක් නැති තැනක් තියෙනවා කිව්වේ. කොබන් මොල්ෂේක් එල්ලිච්ච තැනක් පේන්නේ නෑනේ. උඩකට දන්නේ උඩකට මොකටද දන්නේ බා. මට අතනින් EMF එකක් කරන්නම හිතෙන්නේ බා. පැතුම් කැම්ප් එක. කැරි තඩි කැලයක් නිසා හොයාගන්න බෑ අතු වැටෙනවාද කියලා. මේ කැම්ප් එක කොහේ හරි තියෙන්නේ මොනවද ඇතුලේ තිබ්බේ? උන්ට කැම්ප් එක හම්බුණාලු බං ඇතුලේ. සිග්නල් ලොස්.
අපි මේ එක පතනද බං කැරකින් අපි ඉන්න එකම තැන අපි ඉන්න එකම තැන මොකද මම මේ තාම හිතනවා මම මෙතන ඉන්නක් කරනවා නේද අයියේ බිම්බරයන් සත්තු ඇතියා මට මෙතන ඉන්නක් කරන්න ඕන බෑ කරන්නද කැමැත්ත එවිඩන්ස් එක පෙන්නනවා මේ පැත්තට ඉතින් පේන හොඳ සුපිරි මෙතන මාත් එක්ක මෙතන මාත් එක්ක මේ පැත්ත හරින්නවා මේ මොහොම කතා කරන්නේ හරි ඔයාලට එවිඩන්ස් එක පේනවද හොඳටම ඔගේ ළමයි අපි මෙතනට එද්දි ෆර්ගෑන්ඩෝ කලින් කිව්වා වගේම මේ කපල් වල එක එක එවිඩන්ස් හම්බුණා. ඉතින් මේ ෆර්ගෑන්ඩෝ මට ඉස්සෙල්ලත් වෝකී එකෙන් කතා කරලා කිව්වා මේ ගෑනු කෙනෙක් ඉන්නවා දැහුවා මොකද්ද කේස් එකක් වුණා කියලා. ඉතින් කිව්වා වගේ මේ ගෑනු කෙනෙක්ගේ ස්ලිපර්ස් දෙකක් හම්බෙලා තියෙනවා. එතකොට මේක මේ පිරිමි කෙනෙක්ගේ වෙස්ට් එකක් වගේ. මේ දැන් අර ගොඩක් වෙලාවට ෆර්ගෑන්ඩෝ දිතුම් පාරම මේන්ෂන් කරා මේක ඇතුළට කපල්ස් ඇවිල්ලා හාමුදුරු කෙනෙක් ඒගොල්ලන්ගේ ඔළුව මේවා කරලා ඒගොල්ලෝ බෙල්ලේ වල දාලා මොකක්ද ඔන්නම කේස් එකක් කිව්වා. මට ස්පයික් එකක් කැවේ ස්පයික් එකක් තියෙන්න බා. මම අර දේවල් ටික කියද්දිම ස්පයික් උනේ පැතුම්. දැක්කද? දෙක්කන්න දැක ගන්න ඉන්නවා මන්ද. හරි. හරි මම මේ කියන දේ ක්ලියර්ම මට ඕනේ සිග්නල් එකක්. ඕකේ. මෙතන කපල් එකක් ඉන්නවද? රතු වෙන්න අල්ලන්න මෙතන කපල් එකක් ඉන්නවනම් අපිට සිග්නල් එකක් දෙන්න. මෙතන කපල් එකක් ඉන්නවනම් කපල් එකකගේ ආත්මයක් ඉන්නවනම් මෙතන සිග්නල් එකක් දෙන්න. ඕගොල්ලන්ට කිසිම කරදරයක් කරන්න මේ ආවේ මෙන්න තියෙනවා එළියක්. මේ එළිය හරහා එන්න. ආත්ම වලට එළියට ගමන් කරන්න පුළුවන් කියන එළිය. කවුද කියන්නේ? ෆර්ගෑන්ඩෝ හරි මේ කැම්ප් එක හොයාගෙන. හරි මේ ඒ කියන්නේ ආත්ම වලට එළියකට එන්න පුළුවන්. එළිය කරා එන්න පුළුවන් කියන ඉතින් ඒක නිසා අපි කියමු මෙතන එළිය තියෙන මෙතන කපල් එකක් ඉන්නවනම් මෙතන කපල් එකක් ඉන්නවනම් මේක රතු වෙන්න අල්ලන්න. මොකද අපිට ක්ලීන් එවිඩන්ස් එකක් ඕනේ. ක්ලීන් එවිඩන්ස් එකක් ඕනේ රතු පාට වෙන්න. රයිට්. මෙතන පිරිමි ආත්මයක් ඉන්නවනම් මේක ක්ලීන් වෙන්න අල්ලන්න. මෙතන පිරිමි ආත්මයක් ඉන්නවනම් මේක ක්ලීන් වෙන්න අල්ලන්න. මෙතන කවුරු හරි කෙනෙක් අපිත් එක්ක කතා කරන්න උවමනාවෙන් ඉන්නවනම් මේක ක්ලීන් වෙන්න අල්ලන්න. ක්ලීන් රතු පාට වෙන්න අල්ලන්න. අඩෝ ඉස්සෙල්ලා කැරි ස්පයික් එකක් ගියේ දැන් ස්පයික් ඇත්තෙම නැහැ නේ බා. ස්පයික් ඇත්තෙම නැහැ. පොඩි ස්පයික් එකක් යනවා. මෙතන කාටම හරි කෙනෙක්ට අපිත් එක්ක කතා කරන්න ඕන නම් අපිත් එක්ක එන්ගේජ් වෙන්න මේක හරහා. මේක රතු වෙන්න අල්ලන්න. මේක රතු වෙන්න අල්ලන්න. මේක රතු වෙන්න අල්ලන්න. මට මේක රතු වෙන්න අල්ලන්න ඕනේ ඔයගොල්ලෝ. ඔය කිව්වා වගේම මෙහෙම හමු. මේ තියෙන්නේ මෙතන නැති වෙච්ච කාගේ හැරි එවිඩන්ස්ද? මේ තියෙන්නේ මේක ඇතුලේ මැරුණු කාගේ හරි එවිඩන්ස්ද? නෑ බා. ස්පයික් එකක් ඇත්තම නෑ බා. අරගොල්ලෝ ලොකේෂන් එක කතා කරන්නේ. හා? අරගොල්ලෝ ලොකේෂන් එක කතා කරන්නේ. ඒගොල්ලෝ මේකක් හොයාගෙන අර මේ මොකද්ද කැම්ප් එකක් හොයනවා කිව්වේ. කැම්ප් එක හොයාගෙන අපිට තාම හම්බුන්නේ නැහැ රේඩියෝ එක මචං. හරිද? මෙතන ඉවරයි බා. සත්පත් හොර දෙකම ඉවරයි බා. ඒ අර බීම ඒ සපත්තුවක් මේ කලි කැලේ කවුද බං මේ සපත්තු දාන්න එන්නේ? අඩෝ what the fuck? පොඩ්ඩක් ඉන්න EMF session එකක් කරමුද?
මේ ෆ්ලෑෂ් ලයිට් එක ඔයාලට හොඳට පේනවද? අර දෙන්න කරදරයක් ඈ? අර දෙන්න හොඳින් කියපන් මට කෑ ගන්න සද්ද එනවා ඉන්න යෝ මෙතන මෙතන ඔව් මෙතන මේ සපත්තුවක් හම්බුණා. අපිට කෑම්ප් එක වුණා. හරිද? කෑම්ප් එක වුණා. කෑම්ප් එක ළඟ මේක තිබුණා. හරිද? මේක ගන්නවත් එක්කම එතනින් අප්පුඩියක් ඇහුණා මචං. ඉස්සරහට යන්න හැදුවා. හරිද? ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. අපි කිව්වා කවුරු හරි මෙතන ඉන්නවා නම් අපිත් එක්ක එන්න කියලා. හරිද? ඒත් එක්කම තමයි ගෑන් ළමයිගේ කටහඬක් ඇහුනේ. හරිද? ඊට පස්සේ අපි වෙදින්න පිටිපස්සේ හැරිලා ඉඳි තමයි අපි කැම්ප් සයිට් එක දැක්කේ. කැම්ප් සයිට් එකේ තමයි මේක තිබුණේ. අර ඔයා අපිට කතා කරද්දි අපි ළඟට එනවා කියලා අපේ පිටිපස්සේ කියලා අපි හිතුවේ ඔයා. ඔව්. නෑ. ඒ කියන්නේ අපි අයිඩියා එක තියෙනවා ඔයා පිටිපස්සේ ඉන්නේ කියලා. ඔබ පැත්තෙන් ඉන්නේ. ඕ අපේ ඔය යන්නෙත් නෑ. අපි මැසේජ් යන්නේ එකක්වත් යන්නේ නැහැ. අපිත් යන්නේ මෙසේජ්. අනිත් එක උඹ කාටද රෙස්පොන්ඩ් කරේ? අපි රෙස්පොන්ඩ් කරන්නේත් නැහැ. උඹ රෙස්පොන්ඩ් කරන හො ගාලා. උඹ මේ මැසේජ් අපිට එන්නේ අර මූල් ටිකේදී උඹ අර කතා කරන්නේ අපිට එන්නේ නැහැ. අපිට එකක්වත් එන්නේ නැහැ. පිට හොගාලා උත්තර අර ආවා උඹලා රෙස්පොන්ඩ් හරි අපි කරපු එක එන්නේ නැති. හැබැයි උඹ කියන්නේ මූ කතා කරද්දි ගොඩක් වෙලා අපි සයිලන්ට් හිටියේ. අපිට රෙස්පොන්ඩ් කරගන්න බෑ. නෑ සමහර විට මේ අපිට ඩිලේ ආවත් දන්නේ නැහැ මැසේජ්. හරි බලන අය වීඩියෝස් දෙකම බලලා ටැලි කරලා ඒ කියන්නේ ස්ලෝ කරලා බලන්න. බලලා ටැලි කරලා කියන්න අපි හරියට රෙස්පොන්ඩ් කළේ කියලා. අපි දෙන්නේ ෆෝන් දෙක. නෑ එහෙනම් හරියට දෙපැත්තට උත්තර දෙන්න බෑ. ඒ කියන්නේ මේගොල්ලෝ අහ ප්‍රශ්නට අපි හරියට උත්තර දෙන්න දැනුයි වැඩ කරන්නේ නෙමෙයි. දැනුයි ටෝච් එක වැඩ කරන්නේ. මේ ඩිවයිස් එක වැඩ කරන්නේ නෑ. මයි ෆෝන් එක ටච් මේක මේ නැද්ද වඩු බැටරි එක නෑනේ. කාඩ් එක තියනවද? බැටරි එක නෑනේ කොහොමද ඔන්නේ ගෙදර ගිහිල්ලා තමයි බෑකප් එකක් ගහන්න වෙන්නේ. ඕකේ හાર્ඩ් එක ඇතිනේ. හાર્ඩ් එකදී සජිව ෆෝන් එක. සිට්නස් පිරින් අඩුව පියාව ලෝකේ නඩුව. අම්මට කෙල්ලෙක් ඉන්නවා. කෙල්ලෙක් ඉන්නවා. සිරාවල කෙල්ලෙක් ඉන්නවා. අපි මම පේන ලොකේෂන් එක හරිද? අපිත් එක්ක කැම්ප් ඔබ මෙතන ඉවර කරාංගෝ. කැම්ප් සයිට් එකට කැම්ප් සයිට් එකේ ඉස්සරහා පට්ට කැලේ නිකන් මොන හරි තියෙනවා වගේ මචං එතන ඉස්සරහා. හරිද? යන්නම හැදුවා යවෙන්නේ නැහැ බා. සිරාවල යවෙන්නේ මේ EMF එක කැරිම ඩල් වුණා. හරිද? ඒ කියන්නේ දැන් අපි කෝල් අවුට් කරනවා කියනකොට හරි හරි. කෝල් අවුට් කරනවා කියද්දි ඩල් වෙනවා. ඒක නම් අම්මට සරි. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ එන්න මෙතන අල්ලන්න ගියද්දි මේක ඩල් වෙනවා. හරි. නිකන් තියෙති ස්පයික් වෙනවා. ඔබ කියන්නේ එක තැනක හරිද? මෙහෙම මේ රවුම අඩෝ මේ දැන් අපිත් බම් මෙහෙම බලද්දි දැන් මේ හෙන දුරින්නේ බම් මේ රතු පාට නූල් තියෙන්නේ. එහෙම බලලා ගියේ. අඩු ඇතුළට ගිහිල්ලා මායිමුයි මෙන්න මේ වගේ චූටි කෑල්ලක හිර වෙලානේ බම් මෙහෙම රතු පාට. රතු පාට බා යකෝ වටේම රතු. චූටි නූලක් බා වටේම නූල් අපි චූටි දැන්. නූලක් කියන්නේ අර නූල නෙමෙයිද? ඒ නූල තමයි අපි අපි ඒක ඇතුලේ. උඹ විශ්වාස කරලා අපි යටින් රිංගලා ගියෙත් නෑ කොහෙටවත් අපි ඒ මෙහෙම කර කියලා බලද්දි මෙහෙම රවුන්ඩ් එකක් හිතාහන් හරිද මෙහෙමනේ දැන් අපි රතු පාට නූලක් පාස් කරන් ගියේ නෑ. හරිද? හැබැයි මෙහෙම කරලා ටෝච් එක ගහලා බලද්දි අපි එළියට යන්න නම් නූල යටින් යන්න ඕන අපි වටේ නූල වෙලා මෙහෙම. ඉතින් උඹ දන්නවද තනිකර ඩෙඩ් සෝන් එකක් වුණා ඇතුළ. ඇතුළ මේවා වෙනවත් එක්කම උඹලට සිග්නල් එක නැති. ඒ කියන්නේ උඹලගේ අපේ කනෙක්ෂන් එක නැති වුණා. හරිද? ඒත් එක්කම මේ ඇප් එක ටිඩික් ගෑවා. තුන් පාර ගහනවත් එක්ක මේක ඒ කියන්නේ මේක මේ රතු පාට ස්පයික් මං කෝ කවුරු හරි මෙතන ඉන්නවනේ මේක අල්ලන්න අපිත් එක්ක කතා කරන්න කියලා. කියනවත් එක්කම සමනලෙක් ආව හොත්තෝ. අපිත් දැක්ක සමනලේ. අඩෝ සමනලයා මෙහෙම මේක ළඟින් යනවා මෙහෙම මේක රතු වෙනවා තනිකර. ඔබ කියන්නේ කැරිබ් එවිඩන්ස් මේ වීඩියෝ එක. අඩෝ මෙච්චර එවිඩන්ස් දීලා උඹලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් තොපිට හෙන ගහනවා හුත්තෝ. සබ්ස්ක්‍රයිබ් කරපන්. පිස්සු ඇදුනේ. ඊට පස්සේ හොඳ මාතලේ කියන්නේ අපි හැමදාම කියන්නේ මෙතන ඉන්නවනම් අල්ලන්න කියලානේ. ස්පයික් කියලා තිබ්බේ. මං කෝ මෙතන ඇත්තටම කෙනෙක් ඉන්නවනම් මේක අතාරින්න කියලා. කියන ශනිකර මෙහෙම කරලා අනිත් පැත්තට ඩල්ුණා බා. බින්දුවට වැටුණා. කැරි වැඩේ ආ. කැරිම සීන් එක. මේ අර මොකද්ද බං බෙල් වල දාගත්ත කේස් එකක් තියෙනවා කියන්නේ. සචි අපි දැක්කනේ බං ඒක. මේ කොහෙද අපි ඉන්නේ කියහන්කෝ. මේ ඉන්නේ මචං මේ සපත්තුවක් හම්බුණා අපිට. සපත්තු ආර්දි මේක ගනි මේක මේ බෑකප් එකක් ගහලා බලමු අපි. මේකෙන් සපත්තුව මචං. සචි උඹට අවුලක් නැහැ නේ. අපි මේක බය වුණානේ. අපිත් බය වුණා. බය වුණා කියන්නේ බය වුණා නෙමෙයි පැත්තට නූල් බදින්න වෙනවා තව පොඩ්ඩේ. මේ උඹට අල්ලනවා. ලැප් එක ගත්තිය අඩපුඩියක් ගැහුවා මචං. කෑම් සයිට් එකට යමන්කෝ ගඳ බලන්න. අපරද්ද මට මේ ෆොටෝ එකක් ගහගන්න එවිඩන්ස්. මට මේක දිය. මේ EMF එක දිය. හරි EMF එක රීඩ් දැක් කරලා බලන්න.
ගෙදර ඉඳලා කැරි කමෙන්ට් දැම්මුත් එකෙක් කරි හුකම හුකප් ඕ ඊයල ස්පයික් එක රතු මුණ ඒක රතු උඹ නැගිට මිහිටරෙන් කෙනක පේ ගණන් ගන්න ගෙට බ්‍රෝෆක් දැන්කෝ මංකිවේ ඩල්ලුනා කිය මචන් මම ඒක බලහිට එක රතු මුණා උඹ එක අල්ලබ්ද එක දැන් නෑමකුත් ෂෙට් බ්‍රෝ අඩෝ නෑ බා රතු පාටක ෆොටෝයක්වත් දාන්න දෙන්න බම්මන යම් කිසි දෙයක් ඇවුණද ටැවුණා බ්‍රහණ මේ අපි දෙන්නේ පස්සෙන් එක්කෙනා වගේ තේරෙන්නේ මනත් එදෙනවා අපි දෙන්න කෙල් එක්ක පායර් කරගත්ත මං හිතන්නේ අඩෝ අම්මට රතු පාට එකක් ඇවිල්ලා එලගිරි මගේ එක හොල්මන මගේ එක ඔයා කෙල්ලෙක් නම් මේ අතාරින් ඔයා කෙල්ලෙක් නම් මේ අතාරින් ඔයා කෙල්ලෙක් නම් මේ අතාරින් නෑ බා සචික ටීෂර්ට් එක ඔරා ඒ ටිකට් එක ඔයල්ලලු ඈ අම්මෝ බලන්න මේ කල්ලා ඔයා අපේ කවුරුම හරි කෙනෙක් එක්ක ඉන්ටරැක්ට් වුණාද ඔයා අපේ කවුරුම හරි කෙනෙක් එක්ක ඉන්ටරැක්ට් වුණා නම් දැන් මේක අතාරින් කායෙක් හරි ඉන්ටරැක්ට් වුණා නම් මේක අතාරින්නකෝ අතෑරියා බා පොඩ්ඩේ ඉඳ මේ පැත්තට වරේ ඌ මෙහෙට වරෙන් එවිඩන්ස් ක්ලියර් කරන්න චතුවා ඩල් දැන් අද ඔයා අපේ යාළුවගේ ටී-ෂර්ට් එකෙන් ඇල්ලුවා නම් මේක රතු වෙන්න අල්ලන්න අපිට සිග්නල් එකක් දෙන්නේ ඔයා තමයි ඇල්ලුවේ කියලා දැන් එවිඩන්ස් නෑ කියන්න එපා දැන් එවිඩන්ස් නෑ කියන්න එපා මේ පස්සට ගිහලා මාගේ මූණත් එක්ක ගනින්නේ අන්තිම වතාවට මේක ඇතුලේ මේ කළු කැලේ ඇතුලේ ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන්න අපිට එවිඩන්ස් එකක් දෙන්න අපේ වීඩියෝ එකට එක එවිඩන්ස් එකක් දෙන්න මේක රතු පාට වෙන්න අල්ලන්න අන්තිම වතාවට මේක රතු වෙන්න අල්ලන්න අන්තිම වතාවට yes උත්තර this is fucking evidence උත්තර දාන්න තමයි උත්තර රතු වෙනවා අපි ඉන්නේ අනතුරක නෙමෙයි නම් ඩෙඩ් ඔයා අපිට කරදරයක් කරන්නේ නැත්තම් මේක ඩෙඩ් වෙලාම තියෙන්නේ. 5ට ගණන් කරනකම් මේක ඩෙඩ් වෙලාම තියෙන්නේ. 5ට ගණන් කරනකම් මේක ඩෙඩ් වෙලා තියෙන්නේ. 1යි 2යි 3යි 4යි 5යි. ඔයා අපිට කරදරයක් කරන්නේ නැත්තම් අපිට දැන් මේකේ රීඩින් එකක් දෙන්න. ඔයා අපිට කරදරයක් කරන්නේ නැත්තම් අපිට මේකේ රීඩින් එකක් දෙන්න. මෙතන වෙන කෙනෙක් අපිට කරදරයක් කරනවා නම් මේකට රීඩින් එකක් දෙන්න. අම්මට රීඩින් එකක් දුන්නා. එකක් දුන්නා. රීඩින් එකක් දුන්නා. වෙන කෙනෙක්ගෙන් කරදරයක් වෙන්න පුළුවන්. මෙතන ඔය කියනවා වගේ හාමුදුරු කෙනෙක් ඉන්නවනම් එපා. මට බයයි. ඔය ගනින් අම්මඩ ෆක් ඩා ෆක් හරි. මේ යනවා කම්බේ කෝපම් මට මේ කම්බේ පොඩ්ඩේ ඉඳහන් මේ කම්බේ කෝපම් අද මම මේ පැත්ත හැල්ලේ මේක ඔෆ් වෙන්නේ නැහැ නේ ඩෙඩ් අනිත් ලයිට් එක දාගන්න මේ මොකද බං මෙච්චර සත්තු කරගෙන ඉන්නවට මේ අපේ රතු පාට ඉවර කරන්න බෑ නේද කෝපම් අතන ඉවර වුණා නේ මේ රේඩියෝ එකක් තිබ්බ මේ මොකද්ද බං මම තව දෙයක් දැක්කා මොකක්ද දැක්කේ අර සපත් ඉතුරු සපත්තු දුකද
අම්මට මේ අර සපත්තු ඉතුරු සපත්තු බඩු දැක්ක මොකද රේඩියේ කෝ ඔය ගම් පැත්තේ කොටේ උඩ හරිද කෝ කොටය ඔය වැටිය තියෙන කොටේ හරිද අඩෝ මකුල් දැල් වගේ අඩු මේ සිලාවටි කියන්නේ මෙතන නම් මිනිස්සු සෙට් එකක් ඉඳගෙන නිකන් අර මේක බලපන් මේ මෙහෙමයි මෙතන අපිට හම්බෙන හැම එවිඩන්ස් එකම මෙතන මේ මැරිච්ච කෙනෙක්ගේ කියලා අපිට ඩිෆයින් කරන්න බෑ හරිද මොකද මේක යම් කිසි කාලයකදී මිනිස්සු එන තැනක් වෙලා තියෙන්නේ නැති යම් කිසි කාලයකදී මිනිස්සු දර කඩන්න හරි මෙතනට එන්නේ නැති හරිද ඉතින් අපිට කියන්න බෑ මෙතනින් හම්බෙන හැම එවිඩන්ස් එකක්ම මේ මෙතන මැරිච්ච කෙනෙක්ගේ කියලා හැබැයි this one it's kind of creepy though මොකද මේ රේඩියෝ එකක් මේක ඇතුළට ගියේ නැහැ නේ මචං දර කඩන්න එන මිනිස්සු මේ වගේ තනි කැලෑවක් ඇතුළට මිනිස්සෙක් එනවා නම් ඒ එන්නේ දර කඩන්න පමණයි හරිද ඉතින් ඒක තමයි ප්‍රශ්නේ දැන් මෙතන තියෙන්නේ දැන් ඉන්න බලන්න මේ ගෑනු අයගේ සෙටප් සෑහෙන්න දෙනවා පැතෝ ෆක් රෙඩ් වුණා බං මේ බලපන් ෆොටෝ එක මේ රෙඩ් රීඩ් එකක් යන්නේ ෆොටෝ එක ගහද්දි මම දැක්කේ නෑ රෙඩ් රීඩ් එක මේ කියන්නේ මේ රීඩ් එක දැනුත් නෑ බං රේඩ් ගියා දෙපාරක් ගියා සිරාවට මම මේකත් වීඩියෝ එකක් අල්ලගෙන මෙතන ඉන්න කෙනෙක් අපිට මේ කළු කැලේ ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවයි කියලා පෙන්වන්න මට මේ ෆොටෝ එකට රෙඩ් රීඩින් එකක් දෙන්න නෑ මම තව දෙපාරක් කැප්චර් කරනවා මට රෙඩ් රීඩින් එකක් දෙන්න ඒක කළු නැද්ද නෑ බා රෙඩ් උන්නේ උඩ උඩ මම තමයි මේ ෆෝන් ඉස්සර ගත්තේ අර ටෝච් වටේට ගන්න මම පැත්ත ගන්න ෆගෑන්ඩෝ ඔයා මේ පැත්තට පොයින්ට් කරාද ඔයා මේ පැත්තට පොයින්ට් කරා නේද ඔව් මේ තද රීඩින් එකක් යනවා අඩෝ මෙතන පට්ට ඩෙට් තිබ්බේ එක දශමයක් තිබ්බේ නෑ මෙතන අඩෝ ෆගෑන්ඩෝ බයින්නෙත් නෑ බා සචින් මේ පැත්ත පොයින්ට් කරා විතර පොයින්ට් කරනවා මොකක්ද කියලා කෑ ගැහුවා නේද මෙන්න මේ පැත්තට තනිකර රෙඩ් වෙලා තියෙන්නේ ස්පීක් කියලා මේ අඩෝ මේක නවතින්නේ නැහැ බං රතු පාට වෙලාම තියෙන්නේ පොඩියම් මෙතන අට්ට විදියට ඇක්ටිව් මචං ඩිවයිස් එක ඕවර්හීට් වෙලා ටෝච් එක වැඩ කරන්නේ එක කැම් එකයි රන් වෙන්නේ SLS එකේ නිකමට SLS එක රන් කරලා බලමුද
අතපය කැපිලා තියෙන්නේ මේ. දැන් අඩු වුණා. Betul. අඩු මම නැගිටින්න හදද්දිම රීඩින් එක දෙනවා බා. ඉඳගත්තට පස්සේ ආයෙ රීඩින් එක නේ. නැහැ. අපි දැන් මෙතනින් යනකොට ඔයා අකමැති නම් මේක රෙඩ් වෙන්න අල්ලන්න. අපි පහට ගණන් කරලා මෙතනින් යනවා. පහට ගණන් කරන්න කලින් අපිට රෙඩ් ස්පාර්ක් එකක් දෙන්න. එහෙම වුණොත් අපි තව ටිකක් වෙලා මෙතන ඉන්නවා ඇත්ත එක්ක කතා කර කර. එකයි I only said just one, bro. I only said one. That's speaking. Alright. අපි කතා කරමු. Yes. අපි කතා කරමු. ඊට දෙන්න. හරි. අපි ගේම් එකක් ප්ලේ කරන්න යන්නේ. හරි. මට ඔයාත් එක්ක yes no ප්‍රශ්නයක් විතරයි කරන්න පුළුවන්. මොකද මේ වෙලාවේ මගේ යතේ equipment එකක් නැහැ. හරිද? මම අහන ප්‍රශ්නෙට උත්තරේ ඔව් නම් ඔයාට පුළුවන් මේක රතු වෙන්න අල්ලන්න. මෙතන මාත් එක්ක ඉන්න කෙනාට පුළුවන් මං අහන ප්‍රශ්නෙට ඔව් නම් උත්තරේ රතු පාට වෙන්න අල්ලන්න. නැත්තම් මේක ඩෙඩ් විදිහටම තියන්න. හරි. මෙන්න. මෙතන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මං ආරාධනා කරනවා මෙතනට එන්න. අපෙන් ඔයාට කිසිම හානියක් නැහැ. මම මෙතනින් නැගිටින්න යනකොටත් ඔයා මෙතනින් රෙඩ් ස්පාර්ක් එකක් දුන්නා මට යන්න මෙපා කියලා. ඒ කියන්නේ ඔයාට මාත් එක්ක කතා කරන්න ඕනේ. ඔයාට අවස්ථාවක් තියෙනවා මෙතන මාත් එක්ක කතා කරන්න. හායි මම පොඩියා. අපි කරන්නේ පැරනෝමල් ඉන්වෙස්ටිගේෂන්. අපි ඔයගොල්ලන්ට කිසිම හානියක් කරන්නේ නැහැ. සහ ඔයාට මගේ ඇඟින් අල්ලන්නවත් මාත් එක්ක මෙතනින් එළියට යන්නවත් කිසිම අවසරයක් නැහැ. ඔයාට මාත් එක්ක මම මේ භූමිය ඇතුලේ ඉන්න සම්පූර්ණ වෙලාවේ මාත් එක්ක කතා බහ කරන්න සම්පූර්ණ හැකියාව තියෙනවා. මාත් එක්ක කතා බහ කරන්න. ඒ වගේම මේක වීඩියෝ එක බලන සියලුම දෙනාට කියනවා මෙතන වෙන මේ සෙෂන් එක බොරු නෙමෙයි මේකේ අතු. ඒ අයියේ බැටරි ලෝද? නෑ. එහෙනම් ඒතුවන්නේ කට් කරලා ගන්න. වීඩියෝ කට් කරලා ඈ ඔයගොල්ලන්ට මම කියනවා මේ සෙෂන් එකේ කිසිම එඩිට් එකක් දාන්නේ නැහැ. පැතුම් මේකේ එඩිට් කට් කරන්න එපා. මේක 100%ක් ඇත්ත යන්නේ. මම දන්නේ මේකෙන් ඔව් නෑ කියන එක හරියට එයිද නැද්ද කියලා. මේ EMF එක පට්ට රීඩින් එකක් දෙන නිසා මම මේක ගත්තේ තීරණයට. ඔයාට මම මේ කියන දේ තේරෙනවා නම් මෙතන ඉන්න කෙනාට මම මේ කියන දේ තේරෙනවා නම් මේක ඩෙඩ් වෙන්නම අතාරින්න. මේක අතාරින්න ඩෙඩ් වෙන්නම. ඔයා මේක ඩෙඩ් වෙන්නම අතාරියට පස්සේ තමයි මම ඔයාගෙන් ප්‍රශ්න අහන්න පටන් ගන්නෙ. මට iPhone එක දෙන්න තෝ. පුත්තෝ අඩෝ මන් දන්නේ මේ වීඩියෝ එක ගෙදර ඉඳන් බලන ඕගොල්ලන්ට මේක තේරෙනවද කියලා. මේකේ ආතල් එක මේකේ එඩිට් කට් එකක්වත් නැහැ. මං කිව්වා මේකේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් පවා අයින් කරන්න මේ පැතුම් මෙතනදී. මේක අතාරින්න කිව්ව සැනින් මේක අතෑරියා බා. හරි. මං අහන ප්‍රශ්න වලට ඔව් නම් රතු පාට ස්පයික් කරන්න. නැත්තම් මේ කොළ පාට එක විතරක් තියලා මේක ඩෙඩ් කරන්න. අන්න හරි. ඔයා ඒක කරා වගේ. හරියටම හරි. හරියටම හරි. මාත් එක්ක දැන් මෙතන ඉන්න කෙනා ගැහැණු කෙනෙක්ද? නැහැ. ඉස්සෙල්ලත් ගැහැණු කෙනෙක්ද කියලා අහපුවට ස්පයික් එකක් දුන්නේ. මාත් එක්ක මෙතන ඉන්න කෙනා පිරිමි කෙනෙක්ද? නෑ පොඩි ස්පයික් එකක් නෙමෙයි. මට රතු පාට වෙන එකට තමයි මං ඔව් කියලා කියන්නේ. මට රතු පාට වෙන්න දෙන්න. alright එච්චරයි. ඉතින් ඥානව කතා නවසිනා. හරි. ඔයා පිරිමි කෙනෙක්නේ. හරි. මට ගෑනු කෙනෙක් වුණාට වඩා ඔයා පිරිමි කෙනෙක් වෙච්ච එක ගැන සතුටුයි. මොකද මාත් කොල්ලේ. ඔයා තරුණ කෙනෙක්ද? වයසක කෙනෙක්ද? එහෙම අහන්න බෑනේ. ඔයා තරුණ කෙනෙක්ද? ඔයා කොල්ලෙක්ද?
උත්තරේ ඔව් නම් මේක රතු පාට වෙන්න අල්ලන්න, උත්තරේ නැහැ නම් මේක මෙන්න මේ ගානම තියන්න. මං තප්පර 5ක් දෙන්නම් හැම ප්‍රශ්නයකටම ආයේ තප්පර 5 ඇතුළත උත්තර දෙන්න. 1 2 3 4 5. ඔයා වයස අවුරුදු 30ට වැඩි කෙනෙක්ද? මචං මන් දන්නේ නැහැ උඹලා මට මේකට මොනා කියයිද, උඹලා මේක බොරු කියයිද කියලා. අඩෝ this is fucking real හොට්ටෝ. මම මොකද්ද කරන්න කියන්නේ? අපි මේ වීඩියෝ එක බලන කට්ටියට මේක ඇත්තම දෙයක් කියලා කියන්න. මේක එකපාරක් රතු වෙන්න අල්ලන්න. ඔයා මගේ කමාන්ඩ් එක ෆලෝ කරන්න. රතු වෙන්න අල්ලන්න. රතු වෙන්න අල්ලන් ඉන්න. මං කියනවට මේක මේක වීඩියෝ එක බලන මිනිසුන්ට ඇත්ත කියලා පෙන්වන්න මේකට දෙන රතු පාට කමාන්ඩ් එක. ඔයා මාත් එක්ක ඇත්තටම මෙහෙම කමියුනිකේට් කරනවා නම් මේ මාත් එක්ක දැන් අතාරින්න මේක. දැන් අතාරින්න මේක. මේක සම්පූර්ණ අතාරින්න. සම්පූර්ණ මේ ලයිට් එක විතරක් ඉතුරු වෙන්න අතාරින්න. මෙතනින් එහාට මේක ඇත්තද බොරුද කියලා තීරණය කරන එක ඔයාලට. අපි ඉස්සරහට ප්‍රශ්න ටික කන්ටිනියු කරගෙන යන්. මෙතනින් එහාට ඔයා මේක විශ්වාස කරන කෙනෙක් නම් subscribe කරන්න. ඔයා මේක FB එකෙන් TikTok එකෙන් බලන කෙනෙක් නම් එන්න අපේ පොඩිය TV YouTube channel එකට. රතු යන්නේ. හරි. එහෙමත් නැත්නම් ඔයා මේක විශ්වාස නොකරන කෙනෙක් නම් දැන් යන්න වීඩියෝ එක අතහැරලා මොකද එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ. හරි. මාත් එක්ක මේ කතා කරන කෙනා ඔයා මෙතන මැරිච්ච කෙනෙක්ද? මෙතන මැරිච්ච කෙනෙක් නම් ඔව් කියලා රතු පාට වෙන්න අල්ලන්න, නැත්තම් මේක කොළ පාට වෙන්න තියන්න. තැඹිලි පාට ස්පාක් මම පිළිගන්නේ නැහැ ඔව් කියලා. මොකද ඒක අවුලක් වෙන්න පුළුවන්. සිග්නල් අවුල. රතු පාට වුණානේ. කියන්නේ මෙතන මැරිච්ච කෙනෙක්. මෙතන මැරිච්ච කෙනෙක්ද? මෙතන කාගේ අතින් හරි මැරුණු කෙනෙක්ද? එහෙම බෑනේ. ඔයාගේ මරණයට කවුරු හරි තවත් කෙනෙක් සම්බන්ධ වුණාද නැද්ද? වුණා නම් මේක රතු පාට වෙන්න අල්ලන්න. එහෙම නැත්නම් මේක කොළ පාට වෙන්න අල්ලන්න. මෙතන මේ ෆර්ගැන්ඩෝ කිව්වා නේද ගොඩක් අය මේ බෙල්ල වල දාගෙන නැති වෙලා වගේ කේසයක් තිබ්බා කියලා. CD විනාශාගෙන කියලා. ඔයා විසින්ම ඔයාගේ මරණය කරගත්තා නම් මේක රතු පාට වෙන්න අල්ලන්න. ඔයා විසින්ම නම් ඔයාගේ මරණය කරගත්තේ මේක රතු පාට වෙන්න අල්ලන්න. නැත්තම් මේක මෙන්න මේ ගානට තියන්න. ඔයාලට මම තප්පර 5ක් දෙන්නම් උත්තරේ දෙන්න. 1 2 3 4 5. ඒ කියන්නේ එයා විසින් කරගත්ත දේකුත් නෙමෙයි. ඒ කියන්නේ කවුරු හරි විසින් ඔයාව මැරුවද? කවුරු හරි විසින් ඔයාව මැරුවා නම් මේක රතු පාට වෙන්න අල්ලන්න. මට මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න. ඔයාලා මතකද කිව්වා එයාව ඒ තත්ත්ව සැලැස්සුවා කියලා. හරි. ඔයාව මැරෙන තත්ත්වෙට වෙන කවුරු හරි කෙනෙක් සැලැස්සුවද? එහෙම සැලැස්සුවා නම් මේක රතු පාට වෙන්න අල්ලන්න. අපිට මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න උදව් කරන්න. නෑ බා. ඔයා මාත් එක්ක මේ තොරතුරු බෙදාගන්න එකෙන් ඔයාව කවුරු හරි වළක්වනවද? එහෙම වළක්වනවා නම් මේක රතු පාට වෙන්න අල්ලන්න. ස්පයික් එක ඩෙඩ් නේ බා. කොහොමද මේක රතු පාට වෙන්න අල්ලන්න. කොළ පාට, තැඹිලි පාට රීඩින් අපිට ගන්න බැහැනේ. උත්තරයක් විදිහට මේක රතු පාට වෙන්න අල්ලන්න. ෆර්ගැන්ඩෝ. මචං මම හොල්මනක් එක කන්වර්සේෂන් එකක ඉන්නේ. ඔබ පිළිගන්නේ නැහැ යකෝ වෙච්ච දේව. අඩෝ මේ කතා කරනවා බං සිරාවට. නෑ ගේමක් දෙන්න ඕනේ. පොඩ්ඩේ මචං ඔයාලගේ මේ ඔතන මොනා හරි ඔයාලා ඔය ඉන්න විදිහටම ස්ටිල් ඉන්න. හරිද? ඔයාලා ඉන්න විදිහටම ස්ටිල් ඉන්න. ඔයාලගේ රෙකෝඩින් නේද ඩිවයිස් එක? රෙකෝඩින් ඔන් කරගන්න. ඔයාට මෙතන ඉන්න අපේ යාළුවෝ ටිකව පේනවා නම් මේක රතු පාට වෙන්න අල්ලන්න. ඔයාට පේනවද මෙතන ඔයාගේ පිටිපස්සේ මගේ යාළුවෝ ටිකක් ඉන්නවා?
අඩෝ ඒක කියපු ගමන් ඩෙඩ් වුණානේ බා. ඔයාට පේනවද මගේ යාළුවන්ව? ඔයාට පුළුවන් මගේ යාළුවොත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න මේ වෙලාවේ. අනේ පොඩියා ඉන්ටරැක්ට් වෙලා මෙච්චරලා ඔයාද මෙච්චර වෙලා ඒගොල්ලොත් එක්ක ඉන්ටරැක්ට් උනේ. ඒ ඔයා නම් මෙච්චර වෙලා එයාලත් එක්ක ඉන්ටරැක්ට් උනේ අපිට මෙතන රෙඩ් සයින් එකක් දෙන්න බලන්න. අර පොඩි ස්පයික් එකක් ගියා. පොඩි ස්පයික් නෙමෙයි අපිට දෙන්න රතු පාට ඒ අඩෝ මේක ස්පයික් කරනවා. ගෑන්ඩෝ දුට්ලා හරි. මට කියන්නේ මේ මොනාද කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ මෙතනින් ගියා. කැන්ඩෝ ජම මෙතෙන්ට ඒ ෆගෑන්ඩෝ මේ අහන ප්‍රශ්න වලට ස්ට්‍රේට් අප් උත්තර දෙන ඕයි. ෆගෑන්ඩෝ අහන ප්‍රශ්න වලට ස්ට්‍රේට් අප් දෙන ඕයි. ඕබා yes no Q&A එකක් කරා. ඔමෙන් අපි මෙතනින් යන්නද දැන්? අපි දැන් මෙතනින් යනවට ඔයා කැමතිද? ඔව් නම් මේක රතු පාට පීක් කරන්න, නැත්නම් මේක ඩෙඩ් එකේම තියන්න. උත්තරයක් දෙන්නේ නැහනේ දරුවෝ ඔයා. රතුත් නෙමෙයි, තැඹිලිත් නෙමෙයි. උත්තරයක් දෙන්න දුන්නා සුද්දා. දරුවොත් කියනවලු බන්ද ඕවනේ. ඒ කියන්නේ මේ මාතේ දැන් ෆිට වෙලා ඉන්නේ මේ මෙතන ඉන්නේ. මේ මෙතන ඉන්නේ. එතන ඉන්නේ අන්න අතරක් තියෙන්නේ අපි මේ කැරි වැඩක් කරුද? බැටරි තියනවා නේද මගේ ෆෝන් එකේ? අඩුයි මම ඉංග්‍රීසි වලින් කියනවා ඔයාගේ මං ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ කියනවා. ඔයාගේ නම පටන් ගන්න අකුර ළඟදී ඔයාට පුළුවන් ද රතු පාට ස්පයික් එකක් දෙන්න. මං කියන දේ තේරුණා නම් ඔයා දැන් මේක අතාරින්න. මේක හැම වෙලේම අල්ලන්න ලෑස්ති වෙන්න එපා. අතාරින්න. ආතල් කුඩු අඩෝ උඹලට තේරෙන්නේ නැද්ද මම මේ කියන්නේ? මේක මේ අඩෝ ස්ට්‍රේට් අප් පාන්සර් සුත්තෝ. තේරෙනවද ගෙදර අරන් එනවා මටත් හොඳරම නෑ තේරෙන්නේ මම කියලා ඉඳගත්තා. මදිනාද නෑ මං කියලා ඉඳගත්තේ මාත් එක්ක ගෙදර යන්න බෑ. මෙතන භූමියෙන් එළියට එන්න බෑ. මෙතන ඉන්න තුරා මාත් එක්ක ඉන්න. හරි. දැන් ඊළඟට මම දැන් ඇල්ෆබෙට් එක කියන් යනවා. ඔයාගේ නම එන තැනදී ඔයා මට ස්පාර්ක් එකක් දෙන්න ඕනේ. මම මේ කියන දේ ඔයාලට තේරුණා නම් රතු පාට වෙන්න ස්පාර්ක් කරන්න. ඔයා රතු පාට වෙන්න පික්මි ඇයිද මෙතනට තොපර එකක් දාපන් තොපර බත් එල්ලිය කෝච්චකාරි බෝ වරෙන් මොකක් හරි ඕකේ හරි වයි එන්න එපා මාත් එක්ක නම් උඹ මේ මොකද මේ පොඩියට හරි දැන් මේක අතාරින් මං කිව්වා මේක අතේ ශ්‍රී ලංකාවේ මම අතාරින් මේ මයි යන හැබැයි නැගින්න මයි යන බලු පැටියෙක් කුරතල් කරනවා වගේ හරි ඒ දැන් ඔහොම තියෙද්දි හොයන්න බෑනේ මේක අතාරින්න ඕ මේක අතාරින් ඉතින් ඒ වලින්ද දන්න පටන් B A B දෙකෙන්ම නමක් පටන් ගන්න බෑනේ යන්නේ මේක අතාරින්න ඕ හරි ඔන්න දැන් මං A B C D කියන යන ඔයා හරි තැන ස්පාර්ක් කරන්න ඕනේ A B C D E F G කොළ පාට පොඩි ස්පයික් දෙන්න එපා සුද්දා දෙනවා නම් මෙතනට දෙන්න රතු පාට ස්පයික් එක දෙන්න ඕනේ දෙනවා නැත්නම් වැඩක් නෑ හරිද ජීද නම ජීනම් අල්ලන්න රතු පාටෙන් ඩොග් ගාලා අල්ලන්න ඩොග් ගාලා පහට ගණන් කරනවා නැත්නම් ඊළඟ අකුරට යනවා 1 2 3 4 5 සමහරට G අකුරයි J අකුරයි පටල ගත්තත් දන්නේ J එනකම් බලමු අනේ ආව් හරි එස් කියන්න වෙන නිකන් G මොලොත් ෆෝන් එකේ I J K L M N O P Q R S T දැන් ඉතින් කොහොම ගිහිල්ලා කොහොමද දරුවෝ නම කියන්නේ U අම්මට U එකට දුන්නා ඔයාගේ නම පටන් ගන්න U අකුරෙන් නම් දෙන්න රතු පාට ස්පයික් එකක් මෙතන
පොඩි පොඩි රතු පාට ස්පයික් එකක් දෙන්න. රතු පාට ස්පයික් එකක් දෙන්න. ඔයාට මේක අල්ලන්න පුළුවන්. ඔයා මෙච්චරලා මේක අල්ලල්ල හිටියේ. මෙච්චරලා මේක අල්ලල්ල හිටියේ. දෙන්න ස්පයික් එක. රතු තැඹිලි නෙමෙයි මේ තියෙන රතු පාට එක. මෙන්න මේක තමයි රතු පාට එක කියන්නේ. මෙන්න මේකට දෙන්න ඕනේ. ඔයාගේ නම පටන් ගන්න U අකුරෙන්. උපුල් U අකුරෙන් පටන් ගන්න නම මොනවද? උදාරි උදාරි කෙල්ලෙක් නෙමෙයි කිව්වා. කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක් කිව්වා. උදාර 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 උදීර උදීර උදේශ් උදේශ් උමයංග උමයංග උමාශ් උමාශ් උදේගම් උතේ ගම්මන් පිළ උදේ කමන් පිළ මැරුණද නිවස ගහන් පස්සේ ඌ මලා කියලා උඹ සාත්තර කියන්න ගන්න ඊට පස්සේ පොඩින අපි තව එක පාරක් try කරමු උදේ ගම්මන් පිළ කැක පයිනවා නෑ නෑ මේ මිනිස්සයා විතර නෙමෙයි මේ ලංකාවේ උදේ ගම්මන් පිළ කියලා ඉන්නේ කී දෙනෙක් ඉන්නවද ඔයාගේ නම උදේ ගම්මන් පිළ නම් මේක රතු පාටම කරන් ඉන්නේ රතු පාටම කරන් ඉන්නේ අපිට කන්ෆර්ම් එකක් එන්න ඕන අපිට කන්ෆර්ම් එකක් එන්න මචං what is this come on මේ තාම රතු ෆාක් ලස්සනයි වලන්ද මේ හොඳම සීන් එක මොකක්ද දන්නවද මම මෙයාගෙන් ඇහුවා ඔයා කොල්ලෙක්ද කියලා කොල්ලෙක්ද කියන එකට නැහැ කියලා ස්පාක් වුණා හරිද ඔයා වයසක කෙනෙක්ද ඇහුවාම මේකට ස්පාක් වුණා ඔව් කියලා බැටරි තියනවද මගේ ෆෝන් එකේ නැත්නම් iPhone එක දෙන්නද ෆෝන් ස්විච් කරන ගොඩක් දුරට හොඳයි හරි ස්විච් ෆෝන් එක ස්විච් කරලා ළමයි දඩබඩ ගාලා මේ මොකද මේකේ බැටරි නැති හින්දා ඔයා තාම මෙතන අපිත් එක්ක ඉන්නවද ඔයා තාම මෙතන අපිත් එක්ක ඉන්නවද ඔව් තාම ස්පයික් වෙනවා අපි දෙන්න කන්වර්සේෂන් එක යද්දී අපි දෙන්නත් එක්ක කතා කරද්දී අපි දෙන්න පුරුදු වෙමු ඔව් කියන්නේ රතු පාට නැහැ කියන්නේ කොළ පාට නැත්තම් මේක කරන්න බෑ ඔයා තැඹිලි පාට එකක් දුන්නාම අපිට ඒක රීඩින් එක yes කියලා කියන්න බෑ ඔයාට මං කියන දේ තේරෙනවා නම් මේක රතු පාට වෙන්න අල්ලන්න ඔයා මේක රතු පාට වෙනකන් අල්ලනකම් මං ඊළඟ ප්‍රශ්න නම් අහන්නේ උදේ ගම්මන් පිළ මහත්තයා බෑ කොළ පාට බෑ තැඹිලිත් බෑ තැඹි කහ පාට කොහොමත් බෑ මහත්තයෝ අල්ලනවා නම් රතු නැත්තම් බෑ නෑ ගාක් තියෙනවා හරිද ඒකයි කෝම්බි උඩින් එන්නේ හ්ම් කෙලින් ඇල දෙකට දෙපැත්තට බෙදෙනවා අපි බෙදුනා වගේ නෑ ඕහො මාගාත ඒක ඔයාගන්න බැරි වෙන්නේ මේ දැන් මෙතන මේ රීඩින් එක නැති වුණා බා පොඩියා මේ අවස්ථාවේදී අඩෝ රීඩින් එක ගියා මගේ මට හොඳ යාළුවෙක් හම්බුනේ බා මං හිතුවේ නෑ මාව දාලයයි කියලා ස්පිරිචුවල් කෙල්ලෙක් එක්ක නෑ නෑ දාලයයි කියලා හිතුවේ නෑ කියන්නේ හරි ඔයාගේ වචනේ නම් විහිළු නෙමෙයි මම මේ විහිළු නෙමෙයි කියන්නේ ඔයාට මාත් එක්ක ගෙදර යන්න එන්න බෑ මේ භූමියෙන් එළියට ඔයාට මාත් එක්ක යන්න බෑ පිස්සු කතා කරන්න බෑ හරිද ඔයා මාව මෙතනින් මම මේ කොටෙන් නැගිටලා ගියාට පස්සේ ඔයාගේ මගේ සම්බන්ධතාවය මෙතනින් ඉවරයි හරිද බලු වැඩ කරන්න එපා පිස්සු කතා කරන්න මම කොල්ලෝ කෙල්ල කරාද කොහම අංකල් කෙනෙක් හරි උදේ ගම්මන් පිළුණා මම කියලා ඒ කියන්නේ උදේ කියන එක තමයි රේඩ් උනේ ඕකේ හරි උදේ මහත්මයා ඉන්නවද අපිත් එක්ක මේ අවස්ථාවේදී අම්මී රන්දේ සිටිනවා උදේ ගම්මන් පිළ නෙමෙයි නම උදේ මහත්තයා මේක අතාරින් මේක සෙල්ලම් කරන්න ලැස්ති වෙන්න එපා මේකේ බැටරි බහිනවා සෙල්ලම් කරන්න ලැස්ති අතාරින් උදේ මහත්තයා අතාරින්න මේක අතාරින්න නේ එලකිරි හරි ෆගෑන්ඩු මොනවද අහන්න ඕන ප්‍රශ්න කියන ටක් ගාලා ස්ට්‍රේට් අප් ආන්සර්ස් එනවා ටක් ගාලා කියන මොනවද අහන්න ඕන ප්‍රශ්න මෙතන එල්ලලා මරුනේ යාද මෙතන බෙල්ලේ වැල දාගෙන මැරුණේ ඔයාද ඔයා නම් ඔව් කියන මේ ස්පාක් එක දෙන්න නැත්නම් මෙන්න මේ ස්පයික් එක දෙන්න මම පහට ගණන් ගන්නවා පහ ඇතුළත ඔයා දෙන්න උත්තරයක් 1යි 2යි 3යි 4යි 5යි නෑ තව මොනවද අහන්න ඕන මෙතන ඔයත් එක්ක ගැහැණු ආත්මයක් ඉන්නවද ඔව් නම් මේ රතු පාට ස්පයික් එක දෙන්න නැත්නම් මෙන්න මේ කොළ පාට ස්පයික් එක දෙන්න
1යි 2යි 3යි 4යි 5යි මේ මෙයා දැන් හැම එකටම නෑ කියන්න අරගෙන හරිද පොඩිය තරහක් වෙනවා බං තරහයි නෑනේ මේ පාඩ හැම එකටම නෑ කියන්න අරගෙන ඉපා හරි මම මේ කියන දේ ඔයාලට තේරෙනවා නම් ඔව් කියන්නේ මේ රතු පාට එක හරිද ඔව් කියන්නේ මේ රතු පාට එක ඔයා මේ රතු පාට එක දෙන්න අපිට ඔයා තාම අපිත් එක්ක ඉන්නවා කියලා කියන්නේ නැත්තම් මම නැගිටලා යනවා පහට ගණන් කරලා නැගිටලා ගියා සුද්දායි කතා කරන්න හම්බෙන්නේ නැහැ ඊට පස්සේ වට කාලයකට මිනිස්සෙක් එක්ක නෑනේ මම යනවා 1යි 2යි 3යි 4යි මම යනවා ආයෙ ඉතින් ආයෙ කතා කරන්න ලෑස්ති වෙන්න බෑ උදේ මහත්තයා හරිද බයිලා නෙමෙයි මම යනවා 4යි කාලයි 4 මාරයි 5යි උදේ මහත්තයා එක්ක බෑ උදේ මහත්තයා මේ තැඹිලි පාඩ එක ස්පයික් කර කර ඉන්නේ බා alright so මෙතනින් මේකේ ෆස්ට් එපිසෝඩ් එක ඉවර කරනවා අපි දෙන්න එකතුලා මෙතන ඉන්වෙස්ටිගේට් කරපු ෆස්ට් වීඩියෝ එක so ෆගෑන්ඩුවට හම්බෙලා තියෙනවා ලැප්ටොප් එකක් end of the day කෑම්ප් එක බලන්න මට බෑ කෑම්ප් එක බලන්න ඕන සෙකන්ඩ් එකේ ගෝල් එකක් දෙමු ගෝල් එකක් දෙමු ගෝල් එක ඔයගොල්ලෝ ඇචීව් කරොත් අපි එනවා මේකේ පාර්ට් 2 එක අරගෙන ඔයගොල්ලෝ ගෝල් එක ඇචීව් කරොත් දැන් ඔයගොල්ලන්ට වේලාස්සනම රූම් 103 එකට ඇචීව්මන්ට් එකක් දීලා තියෙන්නේ ඒක ඇචීව් කරන්න ඕනේ ගෝල් එකක් දීලා තියෙන්නේ රයිට් ඔයගොල්ලෝ පොඩියා ටීවී මේ ඔයගොල්ලෝ වීඩියෝ එක බලන channel එකේ subscribers 10000 ගැහුවාම මමයි ෆගෑන්ඩෝයි යනවා ආපහු රූම් 103 එකේ පාර්ට් 2 එකට ඊට පස්සේ මේකට අපි මොකක්ද කියන්නේ ෆගෑ ගෝල් එක මගේ ඔළුව කිසිම දෙයක් ප්‍රොසෙස් වෙන්නේ නැහැ සෝරි මචං ගෝල් එක මේකේ දවසක් කෑම්ප් කරමු අපි එතන මේ කැම්පින් සයිට් එක උයාගෙන කාලා අපි එතන ඉන්නවා at least 10000 subscribers කොහොමද 10000 sub ද likes ද මගේ තියෙන එක තමයි අපි දවසක් එතන රෑක් ස්පෙන්ඩ් කරනවා අපි කාලා බීලා එතන කැම්පින් සයිට් එක රීඇක්ටිවේට් කරලා අපි එතන රීලීව් කරනවා එස්ටස් මෙතඩ් එකයි සියලු දේ කරනවා එදා රාට එහෙනම් මෙහෙම කරමු හරි අපි ලොකු එකක් දීපන් ඔව් අපි ඒ කියන්නේ ආයෙ මසන් දන්නානේ ලේ තමයි යෝන රත්තම් වෙන්න කෙලින්ම මෙතන මෙතන ගහනවා කැම්පින් එකක් හරිද ආයි එකක් කලින් එපා එතකොට ආයෙ මොකක් හරි ප්‍රශ්නයක් නෑ මොකක් හරි වුණා හරි මොකක් හරි අදලන් ගෙනයි වගේ මට අද නෑනේ හරි ඒක වැඩක් නෑ ඔය අතල් වැඩි වෙලා තියෙන්නේ අද හරි දැන් හරියට සපත්තුවත් පේනවා මට කවුරු හරි ඇවිදිනවා වගේ මේ හරි අපි මෙතන ෆුල් නයිට් එකක් කෑම්ප් කරලා අපි මෙතන කෑම්ප් කරලා උයාගෙන කාලා බීලා ස්ටාර්ස් මෙතඩ් එක කරලා අනම්මනම් කරන්න තියෙන සෙල්ලම් ඔක්කොම ටික කරලා ස්පිරිට් බොක්ස් සෙෂන් එකයි ඔය ඔක්කොම ටික කරලා මෙතන බීසනයක් කරනවා මොනවද දෙන ගෝල් එක අපි අනේ ලයික්ස් 10000ක්වත් දීපන් පොඩි ගණක් දෙන්න එපා ලයික්ස් නම් 10000ක්වත් ඕනේ නේද මොකද මේ වීඩියෝස් අනිවාර්යෙන් 20000කට 30000කට එහා බලනවානේ හරිද මේ වීඩියෝ බලන තොපිට ලයික් කරන්න බැරි හුත්තු ගහනම් බලලා ලයික් කරපි උඹලට මෙතන මේ ගෑණියෙක් ඇවිල්ලා මෙතන පුක පෙන්නගෙන නැටුවා නම් උඹලට පුළුවන් ලයික් එක දාන්න කරන්න අපේ පොඩි වීඩියෝ එකක් මේ අපි මෙච්චර මහන්සිලා නේ පුත්‍ර කට්ටක් කාලද හුත්තෝ මේ අත් නෑ අතීරිලා හොත්ත මේ අතීරිලා මුන් බය වෙලා අර කෑම්ප් හොයාගෙන මෙච්චර ඒව කරන්නේ උඹලට ආතල් දෙන්න අඩුම ගානේ 10000ක් තියෙන්න ඕන ලයික්ස් 10000ක් තිබ්බොත් අපි එනවා මේකේ කැම්ප් කරන්න ස්ටාර්ස් මෙතඩ් එක ප්ලස් අපි වෙන්දා කරන සියලුම සීන් ටිකත් අරගෙන කැම්පින් එකක් කැම්පින් yes so මගේ වීඩියෝ එකෙන් මගේ channel එකෙන් මේ වීඩියෝ එක බලන කට්ටිය ෆගෑන්ඩෝගේ channel එකට යන්න ෆගෑන්ඩෝගේ channel එකෙන් බලන සෙට් එක අපේ පැත්තට එන්න කොහොමත් දෙකම subscribe කරලා තියාගන්න දෙකේම social medias description එකේ දාලා තියෙනවා ෆගෑන්ඩෝගේ Instagram Facebook ඔක්කොම ටිකක් description එකේ තියෙනවා මගේ වීඩියෝ එකේ මගේ socials ටිකත් ඔක්කොම දාලා තියෙනවා ඒ පැත්ත sub කරලා follow කරලා තියාගන්න part 2 ඕන නම්
10,000 freaking likes. Let's go. අද වීඩියෝ එකේ එක එක හුත්තාල් බොරු කියලා දැම්මොත් ඔබ කොල්ලෙක් නම් ඔබේ පිප්පිය කොට වෙනවා. ඔබ කෙල්ලෙක් නම් ඔබේ පුකයි කුක්කු දෙකයි පොඩි වෙනවා. Peace out. See you boy Podia and Fagando. Peace.